අයිබෝවන් අපි එහෙනම් බලමු 30 වෙනි පාඩම. අපි කියන්නේ පළවෙනි පොතේ අවසාන පාඩම. මාතෘකාව හල්ලු මුන්වා. හල්ලු මුන්වා. හල්ලු කියලා කියන්නේ කොරියාවේ සංගීත එක එක දේවල් වලට තියෙන ඔය සින්දු වලට ඩ්‍රාමා වලට තියෙන ලෝකේ තියෙන ප්‍රසිද්ධියට. මුන්වා කියලා කියන්නේ සංස්කෘතිය. හල්ලු වල සංස්කෘතිය. අපි ඇත්තටම හල්ලු කියන්නේ මොකක්ද කියන එක මේක කියවලම බලමු. right. සංස්කෘතිය. හල්ලු වල සංස්කෘතිය. හල්ලු කියන්නේ මොකක්ද කියලා බලමු. right. 한루는 한국의 음악, 드라마, 영화, 패션, 뷰티 등의 다양한 콘셉트가 세계 여러 국가에서 사랑받고 소비되는 것을 의미하는데 한국 문화와의 다양성과 매력을 세계로 알리는 데 큰 역할을 합니다. 한루키라 කියන්නේ 한국의 코리아의 음악, සංගීතය, drama, 영화, film, fashion, එක එක fashion දේවල්. ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්. beauty. මෙතන beauty කියලා කියන්නේ cosmetic වලට සුවඳ විලවුන්. තුන්වෙනි වැනි 다양한 concept. විවිධාකාර දේවල්. එක එක තත්ත්ව concept. 세계 ලෝකේ යොර කුක්කායස විවිධ රටවල සරම්පත්කෝ ආදරය ලබාගෙන සෝබිතේනංකස පරිභෝජනය වෙන එක ඉමිහානන්දේ අදහස් කරනවා. එන හල්ලු කියලා කියන නේම. ඈ ඕන එකේ කොරියාවේ තියෙන ඕන ඔය දේවල් වලට ආදරයක් ලබාගෙන ඒ රටවල වල එක යවනවා. දින එක. 한국 문화의 코리아노 සංස්කෘතියේ 다양성과 විවිධත්වය බහුවිවිධත්වය මුන්න 다양성과 බහුවිවිධත්වය මෙරොක් ආකර්ෂණීය බව 세계에 알리는데 ලෝකයට හඳුන්වා දීමේදී 큰 역할을 합니다. ලොකු භූමිකාවක් කරනවා. එහෙනම් හල්ලු කියන එක ලොකු භූමිකාවක් කරන කොරියානු සංස්කෘතිය ලෝකෙට හඳුන්වා දීමේදී. K-pop은 다양한 음악 장르와 멋진 안무, 화려한 무대로 사랑을 받고 있습니다. BTS, 블랙핑크, 뉴진스 등의 아이돌 그룹이 해외에서 큰 인기를 끌며 한류의 중심이 되고 있습니다. K-드라마는 흥미진진한 이야기, 배우의 실감나는 연기, 아름다운 연산 등으로 큰 인기를 얻고 있습니다. 도깨비, 미스터 선샤인, 대한민국의 오징어 게임 등의 대표적인 작품입니다. K-pop, 코리아노 팝 상기대는 다양한 විවිධාකාර කියන්නේ බහුවිධ විවිධ 음악 장르와 සංගීත ප්‍රභේද හා 멋진 නම්මු බොහොම ලස්සන නැටුම් නර්තන 화려한 무대 අලංකාර වේදිකාවක් 사람을 받고 있습니다. ආදරය ලබා ගැනීමෙන් තියෙනවා. ලොකු ආදරය ලබා BTS, Blackpink, NewJeans ඔය කොරියාවේ තියෙන අයිඩල් ගෲප්. ඒ කියන්නේ බෑන්ඩ් අයිඩල් ගෲප්. තුන්වෙනි වැනි අයිඩල් ගෲප් වැනි අයිඩල් ගෲප්. 해외에서 ජාත්‍යන්තර වශයෙන් 큰 인기를 끌며 ලොකු ජනප්‍රියතාවය ලබා ගන්න අතර 한류의 중심되고 있습니다. 한류වල මධ්‍යස්ථානයේ වෙලා තියෙන. එහෙනම් 한류වල මධ්‍යස්ථානය මොකද්ද? K-pop කියන එක. එහෙනම් ලෝකේ වැඩියෙන්ම ජනප්‍රිය කොරියාවේ pop සංගීතය සින්දු. දැන් අපේ රටේ නම් වැඩි සින්දු ජනප්‍රිය නෑ නා. කියන ජනප්‍රියම වෙන රටවල සින්දු. K-drama. K-drama. කොරියානු ඩ්‍රාමා. දැන් හුම්මිජින්ජින්නියාගේ බොහොම උද්‍යෝගිමත් කතා. එහෙම නැත්නම් කුතුහලය දන්වන කතා. ඕකේ තියෙන අදහස ඒක. කතා. බෙව්වේ නළු නිලියොන්ගේ සිල්ගම් නානන්යොන්ගේ ඇත්ත වගේ පෙනෙන චරිත. ඇත්ත වගේ තියෙන රංගපෑම්.
අරම් දවුනියොන්සන් දැකුම් කළු වීඩියෝ පට. ඒ කියන්නේ ඔය පසුබිම්. තිංගර වැනි දේවල් වලින් කන්නින්ගිර ලොක්කෝ ඉස්මිලා ලොකු ජනප්‍රියතාවයක් ලබා ගැනීමෙන් තියෙනවා. තොක්කෙබි මේ නාට්‍යවල නම තොක්කෙබි කියලා කියන්නේ ගොබ්ලින් මම හිතන්නේ සමහර විට මේක අහන අය ගොඩක් අය බලලත් ඇතිනේ තොක්කෙබි ගොබ්ලින් කියන එකනේ අර මොකද අර යක්ෂෙක් වගේ කෙනෙක් ඉන්නේ නේ අනේක මිස්ටර් ෂන්ෂයින් මිස්ටර් ෂන්ෂයින් ඒකේ නමම තෙයන්ගේ හුවේ මේකේ නම තෙයන්ගේ මම දන්නේ ඉංග්‍රීසි වලින් මොකද්ද තියෙන්නේ ආමේ තියෙන්නේ නේ ආමේ තියෙන්නේ descendant of the sun right අර ලංකාවේ ගියපු මුල්ම ඩ්‍රාමා එකේ හිටපු නිලියේ ඉන්නේ ඔකේ ඊළඟට ඕජින් ඔගේ ඒක නම් දන්නවනේ හැමෝම නේ ඕජින් ඔගේ තිංගි වැනේ තිප්පියෝචකින් චක්පුමිදා ප්‍රධානතම නිපයුමයි ප්‍රධානතම නාට්‍ය ටිකක් ඔය කිව්වේ දැන් ඔයගොල්ලෝගේ පරණ පොතේ නම් තිබ්බේ වෙන නාට්‍යයක් නේ අර පෙල්ලසොන් කුදේනේ අලරන්තෙන් අතර කුමරා කියන එක මේ සැරේ ඔනේ ඒවත් අයින් වෙලා Tuhan 한국의 패션과 뷰티도 인기를 얻고 있는데 특히 한국 K-pop 아이돌의 패션 스타일과 메이크업이 세계적인 트렌드를 이끌고 있습니다. 한국의 스킨케어 제품은 한국 여행사에서 꼭 구매하는 물품 중에 하나가 됐습니다. 또한 තවද 한국의 패션과 뷰티 코리아의 패션 ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්යි 뷰티 කොස්මැටික් දේවල් 인기를 얻고 있는데 ජනප්‍රියතාවය ලබා ගනිමින් තියෙනවා. 특히 විශේෂයෙන් 한국 팝 아이돌의 코리아노 팝 සංගීතයේ 아이돌ලගේ 패션 스타일과 이걸로ගේ 패션 이걸로 ඇඳගෙන ඇඳුම් පැළඳුම් මේකප් 세계적인 ලෝකයේ ට්‍රෙන්ඩ් ඉක්ුල්කු ඉස්මිනා ඒක ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙමින් තියෙනවා 한국의 스킨케어 제품 코리아වේ 스킨케어නේ 스킨케어 කියන එක දන්නනේ අර හැම සුරකීමේ දේවල් 제품 නිපයුම් 한국 여행에서 코리아의 චාරිකාව අතරේ චාරිකා කියන්නේ 꼭 අනිවාර්යයෙන්ම 구매하는 මිලදී ගන්න මුල්පුම්චු භාණ්ඩ අතරින් හනාගත ඉස්මිතා එකක් වුණා මෙතනින් අදහස් කරන්න පුතා බලමු 또한 තවද 한국 패션 나비 right 메이크업 트렌드 කුණුව 한국의 스킨케어 코리아의 스킨케어 제품 මේම 한국 여행에서 코리아의 චාරිකා කිරීමේදී 꼭 අනිවාර්යයෙන්ම 구매하는 මිලදී ගන්න මුල්පුම්චු භාණ්ඩ අතරින් හනාගත එකක් වුණා එහෙනම් කොරියාවේ සංචාරය කරන විදේශිකයන් නැවත තමන්ගේ රටට යෑමේදී කොරියාවේ සීවටන විදිහට ගන්න භාණ්ඩ අතර එකක් බවට පත් වුණා ස්කින් කෙයාර් නිපැවුම දැන් එහෙනම් එන්න ප්‍රශ්නවල පස්වෙනි ප්‍රශ්නෙට 한루는 한국 문화의 다양성과 매력을 세계에 알리는 데 큰 역할을 합니다. 한루는 한루 කියලා කියන්නේ 한루 කියන එක මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ. 한국 문화의 코리아노 සංස්කෘතිය 다양성과 බහුවිධත්වය 매력을 ආකර්ෂණීය බව 세계에 알리는 데 ලෝකයට දැනුම් දීමේදී ලෝකයට දැනීමේදී 큰 역할을 합니다. ලොකු භූමිකාවක් වෙනවා. ලොකු භූමිකාවක් වෙනවා. K-pop 코리아노 팝 සංගීතය මුච්චින් ඩාන්ස්වා හරයන් මුදේරු ලස්සන ඩාන්සා අලංකාර වේදිකාවකින් සරමල් පත්විස්මිත ආදරයක් ලබාගෙන තියෙනවා BTS Blackpink ඔය ගෲප් වල නම් තුන්ේ වැනි 아이돌 그룹 해외에서 ජාත්‍යන්තර වශයෙන් 큰 인기를 끌며 ලොකු ජනප්‍රියතාවයක් ලබාගත් අතර 한루වල
චුංචිමිතේක විස්මිත ප්‍රධාන මධ්‍යස්ථානයේ වෙමින් පවතිනවා. එහෙනම් හන්රු කියන එකේ ප්‍රධානම තැන තමයි වැඩියෙන්ම ජනප්‍රිය එක තමයි ලෝකේ හින්දු කොරියානු පොප් සංගීතය ඒ කියන්නේ ඩ්‍රාමා නෙවෙයි කේ ඩ්‍රාමා නේ ඔන්න දැන් තමයි ඩ්‍රාමා ගැන දෙන්නේ කේ ඩ්‍රාමා හුම්මි ජින්ජින් අන්නියාගේ බොහොම උද්‍යෝගිමත් කතාබහ බෙව්වේ නළු නිලියන්ගේ සිල්ගම් නානියන්ගේ ඇත්ත වගේ පෙනෙන රංගපෑම් අරම් දවුන්යොන්සන් දකුම් කලෝ වීඩියෝ පට තිංගරෝ වැනි දේවල් වලින් කන්නින්ගිරල් ඔත්කො ඉස්මිලා ලොකු ජනප්‍රියතාවයක් ලබා ගැනීමෙන් තියෙනවා. ලොකු ජනප්‍රියතාවයක් ලබා ගැනීමෙන් තියෙනවා. අපි දැන් බලමු උත්තර හතර. කේ ඩ්‍රාමා නම් මොච්චින් ඩෑන්සරෝ සරමල් පත්කො ඉස්මිලා. කේ ඩ්‍රාමා නම් කොරියන් ඩ්‍රාමා මොච්චින් ඩෑන්සරෝ ලස්සන ඩාන්ස් එකකින් සරමල් පත්කො ඉස්මිලා ආදරය ලබාගෙන තියෙනවා. වැරදි කේ ඩ්‍රාමා නෙමෙයි මසින් ඩාන්ස් වලින් මොකද්ද කේ පොප් කොරියානු පොප් සංගීතය. එහෙනම් පළවෙනි එක වැරදි. 한국의 아이돌 그룹은 코리아의 아이돌 그룹 해외에서 ජාත්‍යන්තර වශයෙන් 인기가 없습니다. ජනප්‍රියතාවයක් නැහැ. වැරදි. හරි. ලොකු ජනප්‍රියතාවයක් තියෙනවා කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ නේ මේ තියෙන්නේ. 해외에서 큰 인기를 끌어. එහෙනම් දෙවෙනි එක වැරදි. දෙකත් වැරදි. තුන. K-pop 아름다운 영상으로 인기를 얻고 있습니다. K-pop කියන එක ලස්සන වීඩියෝ පටවලින් ජනප්‍රියතාවය ලබා ගැනීමෙන් තියෙන වැරදි. ලස්සන වීඩියෝ පටවලින් අනන් තියෙන මොකද්ද? K-drama මේ තියෙන්නේ. 아름다운 영상으로 right K-drama. එහෙනම් ඒකත් වැරදි. හතර. 한루는 한국 문화의 미러클 세계에 알리고 있습니다. 한루는 한루 කියලා කියන්නේ 한국의 문화와 කොරියාවේ සංස්කෘතිය හා මෙරක් ආකර්ශනීය බව 세계 ලෝකෙට අල්ලි고 있습니다. දැනුම් දෙමින් තියෙනවා. දැනුම් දෙමින් තියෙනවා. ආණ්ඩු වලින් දැනුම් දෙනවා. එහෙනම් හතරවෙනි එක හරි. right. එහෙනම් අපි ඔන්න පළවෙනි පොතම ඉවර කරා. හරි? right. අපි ඊළඟට දෙවෙනි පොත පටන් ගන්නවා. දැන් මේ සැරේ අලුත් පොත් දිහා බැලුවම අපිට පේන තියෙන එකම දේ තමයි පුතා පළවෙනි පොතේ තියෙන්නේ තනිකරම කොරියාවේ පුදු දේවල් ගැන. දැන් දෙවෙනි පොතේ කියන්නේ 31 වෙනි පාඩමේ ඉඳලා 60 වෙනි පාඩමට යනකම් තියෙන්නේ කොරියාවේ කම්පැනි වල වැඩ කරන හැටි. හරි? මේ සැරේ පොත් දෙක හරි පිළිවෙලයි කියන්නේ. හරි? පළවෙනි පොත කොරියාව ගැන, දෙවෙනි පොත කොරියාවේ වැඩ ගැන. දැන් මේ පළවෙනි පොතේ තියෙන පාඩම් ටික තමයි ගොඩක් වෙලාවට පළවෙනි පොතේ තියෙන පාඩම් ටික අරන් තියෙන්නේ කොරියාවේ තියෙන සේජොන් හක්දාන් කියන පොත් සෙට් එකේ. නේ? නමුත් දෙවෙනි පොතට ඇවිල්ලා සේජොන් හක්දාන් එක සම්බන්ධයක් නැහැ. මොකද සේජොන් හක්දාන් කියන්නේ කොරියාවේ විදේශිකයෙකුට කොරියන් භාෂාව ඉගෙන ගන්න තියෙන හොඳම සිස්ටම් එක. හරි? ඒ පොත් තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙනවා බිගිනර්ස්ලාට මධ්‍යම අයට උසස් පාඨමාලා කියලා. එහෙම තුනකට කඩලා තියෙන්නේ. හරි? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ මේ පොත හදලා තියෙන්නේ මධ්‍යම පාඨමාලාවේ මැද වගේ තත්ත්වය දක්වා. හරි? ඒ කියන්නේ ඔයගොල්ලෝ ටොපික් විදියට හිතනවා නම් ටොපික් 3 වගේ මට්ටමකට තමයි තියෙන්නේ. හැබැයි ලියන්නේ නැති හින්දා මට ටොපික් 3 යනකම් යනවා කියලා කියන්න බෑ. ඔහොන් ලියන්න නැහැනේ ටොපික් 3 වල ලියන්න තියෙනවනේ. ඒකින්ද අපි ඉදිරියේදී තව ওই වගේ පොඩි දේවල් ගැන කතා කරමු. අපි එහෙනම් ඔන 30 වෙනි පාඩම ඉවර කළා. එහෙනම් හැමෝටම අයිබෝන්.